94 අවුරුද්දේ දවසක රෑ 7:00 විතර මට විශාරද ගුණදාස කපුගේ දුරකථනයෙන් කතා කරනවා. කතා කළා මට මගෙන් අහනවා රත්නි මේ මාසේ සිව්දෙස සංගරාව කියවුවද කියලා. ඒ කාලේ ඔබ දන්නවා ජීවත් වෙලා ඉඳපු කීර්තිමත් කවියෙක් මාධ්‍යවේදියෙක් වන දර්ශන ගුණසිංහ මහතා සංස්කරණය කළ සිව්දෙස සංගරාව ගැන කියන්නේ. මම කියනවා නෑ. හොයාගෙන කියවන්න කියලා මට එක්තරා ලිපියක් ඔහු අඳුන්වා දෙනවා. මම හොයාගෙන කියවනකොට ඒ ලිපියේ තියෙන මෙන්න මේ වගේ සිද්ධියක්. ඒක තියෙනවා ලංකාවේ දකුණු පළාතේ එක්තරා ගමක ඉඳලා යුවතියක් කාන්තාවක් පොලිස් නිලධාරියක් හැටියට කාන්තා පොලිස් නිලධාරියක් හැටියට WPC කෙනෙක් හැටියට පත්වීමක් අරගෙන එනවා අගනුවර පොලිස් ස්ථානයකට. ඇය කිරුළපනේ සහ මිරිහානේ පොලිස් ස්ථාන දෙකේම සේවය කරනවා. කිරුළපනේදී ඇයට මුණ ගැහෙනවා උතුරේ ඉඳලා ආපු දෙමළ ජාතික පොලිස් නිලධාරියෙක්. මේ දෙන්න අතරේ දැන හඳුනුකමක් ඇති වෙලා මුලින්ම ඒක ප්‍රේමයක් දක්වා වර්ධනය වෙනවා. ප්‍රේම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම ඥාතීන් විරුද්ධ වෙනවා. විශේෂයෙන් කාන්තාවගේ පැත්තෙන් දැඩි විරෝධයක් එල්ල වෙනවා. විරෝධය නොතකම වුණ විවාහ වෙනවා. ඒකම 83 ජුලි කලබල ඇති වෙනවා. ඒ නැති වෙන කලකිරීම නිසා මනාලය පෙම්වතා පොලිස් සේවයෙන් ඉවත් වෙලා තමන්ගේ අලුත් මනාලියත් එක්ක උතුරට යනවා. තමන්ගේ ගමට යනවා. සිංහල සින්දු කියන නලලේ තිලක තියෙන කිරිල්ලි තුඩින් හදවතක් අරගෙන ගිනිගත් අල්ලරබට ආවාදෝයි කිව්වා. යා සිංහල සින්දු කිව්වේ නමුත් නලල තිලකයක් තියාගත්තා. තුඩින් හදවතක් අරගෙන ගිනිගත් අල්ලරබට. ඒතර යුද්ධේ පටන් ගන්න තල්ලරබ ගිනි අරන් උතුරේ. ඊට පියාඹලා ගියා. දිව නුහුරු බසින් පෙම් කවිකේ කුරුල්ලාට වශී වී. එයාට හම්බෙච්ච කුරුල්ලා හරියට සිංහල කතා කරන්න බෑ. කැඩිච්ච සිංහලෙන් තමයි සින්දු කියන්නේ. මොකද ඒට වශී වෙනවා. ගිනි මලින් තනෝ මල් පොකුරක් අතර ගත්ත මනාලි. ඔබ දන්නා මනාලියකට මල් පොකුරක් ලැබෙනවා. ඇයට ලැබෙන්නේ ගින්දර වලින් හදව මල් පොකුරක්, ගිනි මල් පොකුරක්. ඒක බාර ගන්නවා. මధు සමයේ හැමෝගෙම සුන්දරම කාලයේ ජීවිතේ යෝතිපතීන්ගේ ඔවුන්ගේ මధు සමයේ කටුවකුල. ඒ කටුවකුලේ ස්වරූපීය මලක්ව පිපි වැනෙනවා. ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණු විහඟසෙන ගඬාවේ සමහර කුරුල්ලෝ ඉන්නවා. තෝක්ක බෝම්බ වලට ගිනි අවි වලට ආදරය කරන අය. ඒ කඳුළු සිංහලට නගන්න ඔබට හැකියි පියා. ඔබට පුළුවන් ඒ කඳුළු සිංහලට පරිවර්තනය කරන්න. ආදරයෙන් ඔබට බාරයි රැකගනින් දේවතාවයි. ඔබ දන්නවා මේ කිව් එක මේ යුවල ගැන හංගන්න දෙයක් නෙමෙයි. මේ යුවතියගේ නම විනිතා සමරසිංහ ගුණසේකර. ඒ කඹුරු පිටියේ කාන්තාවක්. මනාලයා එස් නඩේසන් කියලා කියපු LTT සංවිධානයේ හිටපු පොලිස්පති සහ පස්සේ දේශපාලන නායක මේ දෙන්නාම අවසාන සටනේදී මිය ගිය බවයි වාර්තා වෙන්නේ. ඔවුන්ගේ බෙදුම් වාදයට ත්‍රස්තවාදයට අපිට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔවුන්ගේ ප්‍රේමයට අපි කොහොමද විරුද්ධ වෙන්නේ? ප්‍රේමයේ සියලු මානව සියලු කුල ගෝත්‍ර ජාති සම්බන්ධතා ඉක්මවා පවතින මානව ධර්මයක්.